ආයුබෝවන් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ රුලන් වලින් පිට්ටු හදාගන්න විදිහ. මම ඒ සඳහා මෙතන ගත්ත රුලන් කෝප්ප දෙකයි, පොල් කෝප් එකක් ගත්තා. පොඩියට කපාගත්ත කැරට් ටිකක් අරගත්තා. ලීක්ස් ටිකක් පොඩියට අරගත්තා. ඔයාලට මේවා වෙනුවට තව මස් බිත්තර එහෙම තම්බලා දාගන්නත් පුළුවන්. තව මෙතන ලුණු රස අණුව එකතු කරගන්න ඕනේ. වතුර ටිකක් ගත්තා. දැන් මම මුලින්ම රුලන් ටික වෙනම භාජනයකට දාගන්නවා. ඒකටම පොල් කෝප් එකක් දාගන්නවා. කපාගත්ත කැරට් ලීක්ස් ටිකත් එකතු කරගන්නවා. ලුණු රස අණුව එකතු කරගන්නවා. වතුර ටික ටික දාලා එකතු කරගන්න. දැන් මම මේ ටික වතුර ටික ටික දාලා මේ විදිහට අනාගත්තා. මේ රුලන් පිට්ටු එක උදෑසන ආහාරයකට වගේම කුඩා දරුවන්ගේ ලන්ච් බොක්ස් එකටත් ගොඩාක් ගැලපෙනවා. මම මේක පිට්ටු බම්බුවට දාලා ටික ටික තඹ ගන්නවා. මම මුලින්ම වතුර එකක් ලිපේ තියාගත්ත පිට්ටු එක තඹ ගන්න. දැන් වතුරේ උතුරගෙන එන්නේ. මම මේක තියලා තඹ ගන්නවා. දැන් පිට්ටු එක තැම්බිලා තියෙන්නේ. මම ලිපෙන් බා ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත රුලන් පිට්ටු එක. ඔයාලත් හදලා රස බලන්න.